මොකෝ වෙන්නේ ඉතින් අද ආවා පොඩි ගමනක් හරිද වතුරින් බහලා යන්න තියෙන්නේ අද මට සතුටු දවසක් හරිද අද මාළු වලන් යන්නේ අද පොඩ්ඩක් කැලේ පැත්තට යන්න බලන්න වතුරින් බහගෙන වයින් තමයි යන්න තියෙන්නේ අරද හරි වදයක් වතුර ගියා යම් අද බලමු මොකද වෙන්නේ කියලා යම්කෝ ඉස්සරහට මේ පැත්තේ තියෙන සුපිරි කැලයක් හරිද අපි ඒක බලන්න තමයි අද යන්නේ මීට ගියද වතුර වැඩි මේ දවස්වල වතුර අඩු වීගෙන යන ගමන් ආයෙත් දැම්මෙත් නැහැ හරිද මේ අත තුවාලක් වුණා ඔයි අර වැටක් කරන්න ගිහිල්ලා ගස්සල වතුරත් අඩු වෙලා තියෙන නිකන් උනාට තරමක් දුරට වතුර වැඩි තවටියක් අඩු වෙන්න ඕන ඇලෙත් වතුර වෙලා තියෙන්නේ ඒත් එක්කම දැන් ආරෝ හිදී කියලා හිතනවා මේ පියාරෙක් අල්ලන්නත් ඕන මේක බලන්න ගිලි කට්ටක්වත් ගෙනාවේ නැහැ ඔවි නැත්තම් මාළුවෙක් කරේ අල්ලා වෙනනම් තිබ්බා අද ඉතින් ඇත්තටම හැපි දවසක් මට හැපි දවසක් අද ගෙනවා ඒ දැල්ලා කියන්නේ නේද ඉන්නවාද මේ පොඩි පොඩි මාළු කියනවා මම මන්න දැකලා නැහැ කොරළි ඉන්නවද මේ මෙතනින් යන්න තියෙන පාර අපි මේ පාරෙන් යන්න හරිද ලේට ඇතුල් වුණා හරිද මෙතන වතුර පාරක් යන්නේ ඔව් මේ කට්ටිය වැඩි කවුරුත් එන්නේ නැහැ හරිද ඔය හරක් බඳින කට්ටිය එතකොට ඔය දරවල් වල එන කට්ටිය ඊවයි තමයි එන්නේ හරි සැපෙක් වුණාලු ඒක මේ පැත්තේ තින්නවා මේ සත්තු ලැඟුම් ගන්නවා මේ තැන්වල මේ ළඟදී මම දැක්කා ඉත්තෑහුව ඒක මට ඔයාලට පෙන්වන්න බැරි වුණා මේ පට්ට ගඳයි ඔය කොහේ යනවද දන්නේ නැහැ කැලේ මාත් යනවා ඔයාලත් බලන් ඉන්නවා එන්න යන්නවත් මත් එක්ක මෙතන යන්න පුළුවන් ඔය හරිද මෙතන මහත් පාරක් තියෙනවා යනවා අපි කැලේට ආරින් යන්න හරිද අද ඉතින් මම කියන්නවා ඇත්තටම ඊයේ පෙරේදා තමයි ඔව් පෙරේදා හරිද පෙරේදා මගේ subscribe 1000 සම්පූර්ණ වුණා හරිද ඉතින් ඔයාලට ගොඩක් ස්තුතිවන්ත වෙන්න එකට හරිද ස්තුතිවන්ත වෙනවා ඒත් එක්කම මාත් එක්ක හිටියා කමෙන්ට් වලින් එක එක දේවල් කියන්නේ අයියා තව වීඩියෝ ඕන ඉස්සරහට ලස්සනයි වගේ වීඩියෝ ලස්සනයි වගේ වීඩියෝ හොඳයි අපි එනවා ඔයත් එක මාළු අල්ලන්න ඇත්තටම මම හිතුවේ නෑ මේ වගේ මට ආදරය කරන පිරිසක් හම්බෙයි කියලා හරිද ඇත්තටම සතුටුයි ඒකට මට ඒක තමයි ගොඩක්ම කියන්න ඕන වුණේ අද ඉතින් අද වැඩට ගියා වැඩ තිබ්බේ නෑ ඉතින් මං ආවා අද දවසක් නිකන් මට නිකන් එච්චර ඇල්ලුවේ නෑ හරිද ඉතින් මං ආවා අද ඔයාලත් එක්ක පොඩ්ඩක් කැලේට ඇවිල්ලා හැමදාම කරේ මාළු අල්ලන කෙනෙක් ලොකු මාළු නෙවෙයි ඉතින් පොඩි මාළු අව වෙන මාළු ඉතින් පෙන්නනවා හරි ඉතින් එහෙම තමයි ඒ වුණාට අවුලක් නැහැ ෂේප් ඉතින් මේ මට පුළුවන් දෙයකින් මම ඔයාලට පෙන්නනවා මම ඉස්සරහට කොහොමත් හොඳ වීඩියෝ ටිකක් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා හරිද ඇත්තටම මේ මට මාරා සතුටුයි හරිද පට්ටම සතුටුයි ඒකට මම ඔයාලට හදපිරි ස්තුති කරනවා ඉතින් මට හිතා ගන්න බෑ මේ මාස 4ක් විතර ඇති හදලා
මගේ විදිහට ඇත්තටම මේ මං ආපු ගමන තව ඉදිරියට යන්න ඔයාලා මාත් එක්ක ඉඳී කියලා හිතනවා. ඉතින් මට ඇත්තටම සතුටුයි. මට මේ සතුට කියා ගන්න බෑ. එදා මට රෑ නිින්ද ගියෙත් නෑ. මම පෝස්ට් එකකුත් දැම්මා. මට වීඩියෝ එකක් කරගන්න පුළුවන් වුණේ නෑ. ඉතින් අද තමයි වීඩියෝ එකක් කරගන්න පුළුවන් වුණේ. ඒත් අද වැඩ නෑ. නිවාඩු අද. වැඩට යද්දි වැඩපල වහලා. මේ පේනවනේ. මෙතන මේ ඇඟිල්ල තුවාලත් වුණා. ඒකට අවුලක් නෑ. තව පොඩි තැනකට ආවා. කැලෙන් තමයි ආවේ. අපි ඉතින් කොහොමද ඉතින් පොඩි කාලේ ඉඳලා ඉතින් ඔය මෙහෙම තමයි ඉතින් මේ කැලවල් ගානේ ඉතින් එහෙම තමයි ඉතින් කට්ටි පැන පැන ඉස්කෝලේ මුත් එක්ක මේ මම ඔකට එකක් පෙන්නන්න. හරිද? ආරෙක් අල්ලන්නත් ඕන. හරිද? ඒක නෙමෙයි තව කියන්න දෙයක් තියෙනවා. මම FB එකේ ආරෙක් අල්ලන වීඩියෝ එකක් දැම්මා. ඒක කොහොම හරි රීච් ගිහිල්ලා මේ ආරු මාර විදිහට කට්ටි ඉල්ලා තිබ්බා. දැන් මට මේ අල්ලන්න විදිහකුත් නැහැ, මට දෙන්න විදිහකුත් නැහැ. ඒතකොට YouTube එකේ මුත් තිබ්බ ගොඩක් කට්ටිය මගේ channel එකේ කටු ගාලා තිබ්බේ. මේ YouTube එකේ මුත් අහලා තිබ්බා කට්ටිය ආරු දෙන්නේ නැද්ද මෙහෙමයි. ඉතින් මට ආරු අල්ලන්න පුළුවන්. මට වෙලාවක් නැහැ රැයට එන්නේ. ඉතින් ඉන්න පොඩ්ඩක් අමාරුයි. අද කොහොමද අන උදේ දාන්නේ උදේ නම් එපා වෙනවා. මම ආරෙක් අල්ලනවා. අවස්ථාවකට තමයි මම නම් අල්ලන්නේ. හරිද? තමයි අපි නම් කියන්නේ. මේ දෙන්නේ. මෙතනත් මරු නාන්නෝ. මාර බුල් වතුර දුක්තියක් කියනවා. ඒක තාමත් ඒක වීගෙන තමයි කටරොඩ උදියා නේද? ඒක මොනවද? පෙන්නන්න. මේ දෙගන්තුඩුව කියලා කියන්නේ මේ මෙතන තැන් දෙකකින් වතුර එනවා. හරිද? දෙපැත්තකින් වතුර එනවා. මම හිතා පෙන්නන්න. හරි? මේ පෙන්නන්න මම ඔයාලට. මේ ටිකෙත් අපි ආරු අල්ලපු පොත් තමයි. හරිද? අර තියෙන්නේ අතන අන්න අතනින් වතුර එනවා. එතකොට මේ පැත්තෙම වතුර එනවා, මේ පැත්තෙම වතුර එනවා. ඒකට තමයි මේ දෙගන්තුඩුව කියන්නේ අපේ කට්ටු. මෙතනත් මරු නාන්න. මේ පොට්ටයක් තමයි. එනවනේ. ඇත්තටම මේ මං හොයන ජීවිතේ මේක තමයි. මාරම සුන්දරයි කියන්නේ. ස්වභාව සෞන්දර්යයක් ඉන්නේ කවුරුත් කතා කරන්නේ නැහැ. කැලේ කුරුල්ලෝගේ සද්ද යනවා. වතුර තියෙනවා. ඕනලා ගහන එක කුඹ ගෙඩියක් ප්‍රෙම් බොන්න පුළුවන්. ඒ වගේ තියෙනවා ඉතින්. ඒක තමයි මම නම් මේ මගේ සතුට විදිහට හිතන්නේ. මම වෙන දෙයක් නෑ. මාළු අල්ලනවා තමයි. ඒත් ඉතින් ගොඩක් අල්ලලා අතාරිනවා. ඒක ඉතින් නවුන් කරන එක නේ ඒක. ඒක මගේ විනෝදාංශයක් විදිහට තමයි මම මාළු අල්ලන්නේ. නැත්නම් කණ්ඩවත් මේ කාටවත් දෙන්නවත් එහෙම නෙවෙයි. මේ ඇත්තටම ආරු නම් අල්ලන්නේ ඔය කට්ටියට දෙන්න. ඒවට මම එක්කෙනෙක්ට දීලා නෑ තව. හරිද? මට ගෙදර ඇති කරලා තියනවා ඉඳෙත් ඉන්නවා ආරු. මේ ඉදිරියට පොඩ්ඩක් වෙනසක් කරන්න ඉදාන ඉන්නවා. හරිකේ මල්ලලා පොඩි වැඩක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒක හරි කියොත් හොඳයි ඉතින්. එහෙම තමයි ඉතින්. හැබැයි පොඩි කට්ටක් තියෙනවා. අපි පැත්තේ නම් ඉතින් කොහොමද ඉතින් මම නම් උදේ අල්ලන්නේ නැහැ. උදේ අහුවෙනවා ඇති. ඒත් මම අල්ලන්නේ උදේට මේ උදේ සෙට් නෑ මට. එපා එනවා. උදේ ඉඳන් හවස් වෙනකන් ඉද්දි මට එපා එනවා. මම හවස තමයි එන්නේ. හවස 3ට වගේ ආපුහම කමරක් වෙලාවට අහුවෙන්නේ නැහැ ඉතින්. හරි? අහුවෙන්නේ නැත්තර මාළු. මේ දවසම කට්ට කාලා යනවා යන්න ඉතින් ගෙදර මේ මාළු අහුවෙන්නෙත් නැහැ.
මේ එහෙම තමයි ඔය ලොකු වරොත් මට අහුවෙලා තියෙනවා කට්ට හරිද එහෙම තියෙන කට්ට දිග ඇරෙනවා උන් කඩානේ යද්දි එහෙම වෙලා තියෙනවා මට අනන්තවත් ලොකු ආරු ඉන්න හරිද එවුන් අනික කට්ටෙන් උඩට ගන්නත් බෑ මේ මොකක් හරි දාලා එහෙම තමයි මන්නම් ගන්නෙ මට ඒ දවස්වල මම මේක පටන් ගන්න තිබ්බේ නෑ ඔයි නැත්තම් ඒ දවස්වල ඇල්ලුවා මාර විදියට ඒ වගේ තුඹ සයිස් එකක් ඉන්නවා මේ තාමත් මං ගාව ඌ පෙන්නන්න විදිහක් නෑ ඌ ලිඳේ ඉන්නේ ලින්තර දාලා තියෙන ආයෙ වැටෙන පොඩි සතෙක්වත් තියන්නේ නෑ බුක් ගාලා ගහනවා ආරා ඉතින් සාමාන්‍යයෙන් වන්දනීමේ තර්ජනයට ලක් වෙලාලු ඉන්නේ ඒත් ඉතින් අපි පැත්තේ නම් ඉන්නවා ඒත් කවුරුත් දන්නේ නෑ ඉතින් ආරෝ වැඩි ඒගොල්ලෝ ඒ සබ්ජෙක්ට් එක නෑනේ මහන්සි ඉතින් ඔයා මගේ වීඩියෝ එක බලනවා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් අමතක කරන්නේ නැතුවම දාලා යන්න ඒක මට ලොකු උදව්වක් ඉතින් මේ පාරෙන් තමයි මං එන්න ආයේ ආන තිබ්බයි හින්දා මං ආවේ නැහැ කොහොම මේ ගහයි ලස්සන මම පෙන්නන්න අනිත් කැමරාව දාලා මේ බලන්න මාර ලස්සනයි නේද හැටු මේ මම යන පාර මේ පැත්තේ ගොඩක් කට්ටිය කරන්නේ දර කපනවා ඒක තමයි වැඩි අපිට වැඩක් නැහැ ඉතින් අපි නෙවෙයි කරන්නේ දර කපනවා වැලිය අදිනවා ඒක තමයි වැඩේ ඒකට ඉතින් අපිට වැඩක් නැහැ අපි අපේ වැඩේ කරගෙන යනවා මෙතනින් තියෙන තව පොඩි පොට් එක හරිද මේ පොඩි පොට් මේ පොට් එක හරිද මෙතනමුත් වතුර තමයි එන්නේ මේක CIC ෆාම් එකේ පොඩි තියෙන අමුණක් හරිද ඒ අමුණේ ලීක් එක තමයි එන්නේ මෙතන ඒ අමුණේ ලීක් එක එහා පැත්තේ පොඩි ලෙව කැල්ලක් තියෙනවා ලෙවේ අමුණෙන් තමයි එන්නේ මෙතනට මේ ඉන්නවා මේ චිත්‍ය නම් මනම් අනුකුමාව නැහැ අමුණේ ඉන්නවා ඒ අමුණේ මේ ළඟදී අර මාළු බදු ගන්නවා කින් ඇවිල්ලා වතුර ඔක්කොම හින්දලා අර ඉන්නව නේද ගුරාමි වගේ අර මාළු යට උන්ට කියන්නේ සිලාපිද මොකක්ද මනමාළු අන්න හරි අපේ පැත්තේ නම් කියන්නේ මනමාළු කියලා අර ගුරාමි වගේ જાතියක් ඉන්නේ උන් විතරයි මේකෙන් හරි උන් ලොකු මාළු ටික ගත්තා මේ ලොකු මාළු ටික ගත්තා එයාලා මාළු ගන්න ආපු කට්ටිය ඒ මනමාළු මනන් ඒ ටික යවුවා මේකෙන් කෙලිම ඔහෙට තමයි ඒක උන් ඔයි කට්ටිය අල්ලලා වියලා වෝ මාත් තරන් ආවා කට්ටිය ගිහුවර මං අරන් ආ කිලෝ 2-3ක එන්න ටොම්බ සයිසු මිටි හරි මේ අවුලක් නැහැ ඔයි මේ රසයි අවුලක් නැහැ කන්න පුළුවන් මේ දින්නේ පොඩි වතුර පාර ගන්නවා මේ ටිකෙන් යන මහත් යන වතුර වැඩි දවසක සුබිරියට මෙනවා වතුර ඊට අමතරව මේ ටිකේ මේ පරක් දක්වනවා අයහාට යන්න බෑ අපි වෙන දවසක යන් එහාට අපි යන් අයහාට එහාට යන්න බෑ ඔයි මේ හරක් බඳලා දෙනවා උන් කුලප් වුණොත් එහෙම රෙද්ද මට යන්නත් එහෙම ඔක්කොම ඉවරයි සමහරක් උන් බැඳලත් නැහැ ඔහේ තියලා ඉන්නවා කුලප් වෙන හරකෙකුත් ඉන්නවා එහෙ ඔයාලට පෙන්නන්න තව තැනක් තියෙනවා පීන යන්කෝ එකක් බලා ගන්න පෙන්නන්න නැහැ කිව්වට පෙන්නනවා බයෙන් දෙපා ඔයා හරිද එතන ලස්සනයි හරිද මං එතෙන්ටම ගිහලා කියන්නම් මොකද්ද කියලා හරිද කැලේ යන්න දෙන්න ඉතින් මොකද කරන්නේ ඒකක් දීලා දින්නේ හා වාත් යන්න එන්න මාත් එක්ක බෑ ඉන්න
මේ වගේ තැනකට යන්න දෙන්නේ ඉතින් ගම්බුරටම එන්නේ නා. ඉතින් මේක නේ මම පෙන්නන්නේ. මේ තියෙන අක්කර ගානක් එහාට කුඹුර තියෙන කුඹුර ආය. පෙන්නනවා බය වෙන්න එපා. අනිවාර්යෙන් පෙන්නනවා මම. මහ රවුවක් වැටෙන්නේ. සුපිරි පොට්ටක් හරිද? ඊට පස්සේ පොඩි කාලේ මම ඇවිල්ලා ඉඳගෙන බලාගෙන ඉන්නවා මේක දිහා. පොඩි මේ 60 කට්ටක් අරගෙන 60 කට්ටට පාම් පිළි ගහලා දාගෙන ඉන්නවා. දියව් වෙන්නේ නැහැ. පොඩි කාලේ තේරෙන්නේ නැහැ. දාගෙන ඉන්නවා. මම වල පෙන්නන්න ආවේ. මෙන්න මේ අමුණ. මේක ඉන්නවා කොම්පියුටරයිස් මාළු. ඒවල මම නම් දැකලා නැහැ. අපි දා වතුර මේවා කරාන් පස්සේ තමයි දැක්කේ. එතකන් දැක්කේ නැහැ මේක මේ කිඹුලෙක් ඉන්න කතාවක් කියනවා. ඒවල මම දැකලා නැහැ. මොකද බෑවුම. එතනත් ඉන්නවා මම රැඳිලා. දැබ නෙවෙයි අමුණු. තැනක පොඩ්ඩක් ඉන්න ඕන. මාර මේ ඌල්ලක් තියෙනවා ඒත් එක්කම අවුවක් තියෙනවා. මරු සුපිරියෝ. මේක තමයි මං වගේ ජීවිතේ. කවුරුත් නැතුව තනියෙන් පාඩුවේ මේ වගේ තැනක ඉන්නවා කියන්නේ ඒක තමයි සතුට. මගේ සතුට ඒක නේ. ඇත්තටම මරු මේ වගේ. තහුනේ හවස් වෙදි තමයි ගොඩක් මරු ඒ කියන්නේ මොනරුව නම් මනම් කෑ ගාම සද්ද වැඩි කියනවා. ඒකට ඉතින් දුම්මනක් වැඩිගෙන එනවා. හරිද? අපි දැන් යන්නත් ඕනනේ. යන්නත් ටිකක් දුර තියෙනවා. මේ ඉතින් මොකද හිතන්නේ වීඩියෝ එක ගැන? ඉතින් අත්තටම මට සතුටු දවසක් පුරුදු ඒක ඉන්නවා තමයි මම මේ වගේ තැනකට ආවේ. පොඩි කාලේ ඉඳන් ආව තැනක් මේක. ඉතින් මම එතනටම ඇවිල්ලා ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න හිතුවා. එනින් ගමන් ඉතින් ඔක්කොම කතා කරවුවා. දැන් ඉතින් අපි යන්නේ. හරි. ඉතින් හරිය ලස්සනයි. බිල්ගොක්කක්වත් තියනාවේ නෑනේ මම. නැත්තම් මාළු කල්ලා හරි පෙන්නන්න තිබ්බා. අපි වෙලාව ගෙමු. ඇවිල්ලා මාළු උච්චලා කාලා යා. හාත්. ෂන්ජන් අපි උච්චලා කාලා. තුන් ලස්සන. මේක මෙහෙම තමයි. අපිට කෙලේ තියෙන බලනවා. ගස් තැන නෙමෙයි තිබ්බේ හැම තැනම ගස් හරි මිනිස්සු කරන්නේ ඔය මේ ගහ මුලින් කපලා යනවා ඔය ඊට පස්සේ වියලුම් පස්සේ තරට කපලා විකුණනවා. ඔක තමයි මේ පැත්තේ වැඩි ඉලා ඔය ඉන්නම් නොයාරි ඉදියා උඩ ඉන්න හැංගිලා ඔය ඉන්න රොත්තක් හිටියා. ඌ බලන්න ඇති මං කවුද කියලා. එන රොත්තක් හිටියා. දැන්ලා දුරු දිවුවා මට බය. දැන් ඉතින් ඔය ටිකක් යන්න තියෙනවා මං ආපු තැනට. එතනත් අපි ඉතින් වෙනදා වගේ මාළු වලන වීඩියෝ ගන්න නෙමෙයි ගෙනාවේ. වීඩියෝ එක ඔයාලට කොහොම වෙයිද දන්නේ නැහැ. පාලින් කමෙන්ට් එකක් දාන්න යන්න අඩුපාඩු නම් මොනම් තියෙනවනම් අඩුපාඩු නම් ඉතින් ගොඩක් ඇති. නදනත් වෙන අඩුපාඩු ටික වහලා මට ඉන්නලා දෙන්න. ඒක තමයි ඉතින් වටින්නේ.
පෙරේද ඔය පෑදුම තිබ්බාද බොර වෙලා මම හිතන්නේ ඇලේ වතුර යවන්නේ ඒත් එක්කම බොර වෙන්නේ නැති කුඹුර වලින් යනවනේ වතුර උඩින් ඒක තමයි වෙලා තියෙන්නේ මම දැන් යන්නේ මෙතන නම් මාර කූල් එකක් තින්නේ මෙතන පට්ටම කූල් එකක් තියෙන්නේ ඔබ හිතන වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් ෂෙයා පාරක් දාන්න යන්න මගේ පොඩි ආසාවක් තියෙනවා සබ්ලා 5000ක් ගහගන්න තාම 1019යිද මම මේ වීඩියෝ කරද්දි 1019 හරිද 5000ක් කරගන්න පොඩි සපෝට් එකක් දෙන්න කියලා මම වාගෙන් ඉල්ලනවා සුබ දවසක් එහෙනම් ජය වේවා